ඉතින් මීට කල්ප 5කට කලින් අපේ බෝධිසත්වයෝ සේරීව කියන රටේ කදාවලලු වෙලින්දෙක් වෙලා හිටියා. ඒ රටේම සේරී කියලා තවත් කදාවලලු වෙලින්දෙක් හිටියා. හැබැයි මේ සේරී වෙලින්ද හරීම ආත්මාර්ථකාමී, Taman ගැන විතරයි බලන්නේ. හරි කපටි, ලෝභකමින් යුක්තයි. ඉතින් මේ දෙන්න නීලවාහිනී කියන ගංගාවෙන් එතර වෙලා අන්දපුර කියන නගරී වෙළඳාම් කළා. ඔවුන් වෙළඳාම් කරද්දී දෙන්න කතා වෙලා නගරී වීදි බෙදාගත්තා. තම තමන්ට ලැබුණු වීදිවල වෙළඳාම් කළා. තමන්ට නියමිත වීදියේ ඉස්සලාම වෙළඳාමේ යන්ට පුළුවන් වුණේ ඊ අදාළ වෙලින්දාටයි. අනිත් වෙළඳාට යන්ට පුළුවන් වුණේ ඊට පස්සයි. දවසක් සීරී වෙලින්දා එක්තරා වීදියක වෙළඳාමේ ගියා. ඒ වීදියේ පරණ සිටු නිවසක් තිබුණා. ඒ සිටු පවුල දැන් ගොඩාක් දුප්පත් වෙලා. දැන් ඒ ධනවත් නෑදෑ සහෝදර කවුරුවත් නෑ. එක් මිත්තනියකුයි මිනිබිරියකුයි විතරයි ඒ නිවසේ ඉන්නේ. කදාවලලු කියමින් මේ සීරී වෙලින්ද කෑගසාගෙන යද්දී අර මිනිබිරියට ඒ හඬ ඇසුණා. ඈ නිවසින් එළියට ආවා. පාර දිහා බලාගෙන හිටියා. ආයමත් කලබලෙන් ගෙට දිව්වා. අනේ මගේ මිත්තනියනේ, අන්න කදාවලලු කාරයෙක් කෙනවූ. අනේ මටත් කදාවලලු වුණා. අනේ මටත් හරි ආසයි. ඒවා හරි ලස්සන වලලු. අනේ මයි කිල්ලි, ඕවා හරි ගණන් නොවෑ. ඇරත් අපට ඕවා ගන්ට සල්ලි කොහින්දමයි දුවේ. දැම් බලාපං අපි එදාවීලා හොයාන කන්නෙත් අනුන්ට බැලමිහි කූරලා නොවෑ. එතකොට මිනිබිරී මූුණ හකුල ගත්තා. සිංගි තුළුව ගැස්සුවා. දෑසේ කඳුළු පුරූ ගත්තා. ආයමත් කිමිරි ගහන්ට ගත්තා. කදාවලලු හඬ ළඟළඟ ඇහෙනවා. කුඩාදියනිය තවත් කලබල වුණා. ඇයට අමුතු නෝනක් පහළ වෙලා වගේ. ඇය වහාගේ ඇතුළී පරණ වලංගබඩාවට දිව්වා. මල බැඳුණු තැටියක් කරගෙනාවා. මේ අනේ මිත්තනියනි, මේ අපි මුත්තා බත්වලඳපු භාජනීති ඉන්නේ. ඉතින් අපි මේක දෙමුකෝ, දීල වලල්ලක් කිල්ල ගනිමුකෝ. අනේ කිල්ලි, අපි කොහොමී දන්නේ ඔය වෙළඳාවුක ගත්තොත් හොඳා, නැත්තම් මොකදී කූරන්නේ? අනේ මිත්තනියනි. එතකොට මිත්තනිය ඒ වෙළෙන්දාට මෙහෙම කිව්වා. අනේ පින්වත, මේ මයේ කෙලී වලල්ලක් කිල්ලලා හඬනවා. මට බේරෙන්න බෑ. අනේ මයි පුතේ, මේ පරණ තැටියක් තියෙනවා. ඕක අපි පරම්පරාවෙන් ආපු එකක්. ඉස්සර මේ කෙලීගේ මුත්තල බත් කාපු තැටිය. මෙන්න මේක. ඔය තැටිය අරන් මේ දැරිවට මොකවත් දීපන් පුතේ. ඉතින් සේරි වෙලෙන්දා අර තැටිය අතට ගත්තා. ඉන්දිකටු තුඩින් තැටිය සූරලා බැලුවා. හැබෑම රත්තරන් තැටියක්. එතකොට මහා ලෝභකමක් හටගත්තා. කිසිවක් නුදේමා බාලබඩු වගේ පෙන්නලා තැටිය ගන්ට වුණා කියලා සිතුවා. ඒ තැටිය පැත්තට වීසි කරා. හාපෝ, මේක කිසි වටිනාකමක් නෑ. අඩමස්සක් තරම්වත් වටින්නේ නෑ. මේකට නම් මුකුත් දෙන්ට විදියක් නෑ වටි. වටිනාකම බොහෝම අඩුයි කියලා තමන්ගේ වලලු කදත් ඉනි රඳවාගෙන පිටත් වුණා. කඳුළු පුරවාගත් නෙතින් යුතු මිනිබිරිය ඊ වලලු දෙස බලාගෙන හිටිය. මිත්තනිය මිනිබිරියගේ උළු අත ගෑවා. ඒ බිම දමාපු තැටිය රැගෙන නැවතත් වලංගොඩී දැම්ම. ටික වේලාවකින් තවත් වෙළෙන්දෙකුගේ හඬ හෙනවා. කදාවලලු කියන හඬ හෙනවා. පැත්තට වෙලා ශූකින් වාඩි වී සිටි කෙලි ආයමත් නැගිට්ටා. ගින් එළියට පැන්න. වැට ළඟට දිව්වා. පාර බලා ඉන්නවා. මේ විලින්දා එහා ගෙදර මිනිස්සුත් එක්ක ආදරයෙන් කතා කරනවා. පිනුමත් අහිංසකයි. ඈ ආයමත් මිත්තනිය ළඟට දිව්වා. අනේ මිත්තනී, තව විලින්දෙක් එනවා. අපි මෙයාට අර තැටිය දීලා වලල්ලක් ඉල්ලා ගනිමු. අනේ පැටික්කී, ඔය විලින්දූ මට නම් විශ්වාස නෑ. දැක්කනේ කලින් ආපු මනුස්සයා. තැටියත් වීසි කුරලා ගස්සාගෙන කෑගසලා ගිය හැටි. මේ මනුස්සයත් එහෙම කුරාවි. අනේ මිත්තනී, මේ වෙලින්දා නම් හොඳ කෙනෙක් වගේ. අනේ මිත්තනී, මං අඩගහන්නම්. අනේ අපි මේ වෙළෙන්දාටවත් අර තැටිය දීලා බලමු. හොඳයි. එහෙනම් අඬගහපන් බලන්න. එතකොට මිනිබිරි ආයමත් වැට කඩුල්ල ළඟට දිව්වා. අර වෙළෙන්දාට කතා කළා. වෙළෙන්දා සිටු නිවසට ඇවිත් වලලු කද බිමින් තිබ්බා. අනේ දරුවෝ, අපි මේ කෙලීගෙන් මට බේරෙන්න විදියක් නෑනුවයි. වලල්ලක් ඉල්ල හඬනවා. ඉතින් මයි දරුවෝ, මේකට නම් බෑනු කියා වලල්ලක් දීපන්. මෙන්න මේ තැටිය තමයි අපට තියෙන්නේ. කාසි මොකුත් නෑ. ඔය තැටිය පුරාණ එකක් පුතේ. මේ මිනිබිරීගේ මුත්තලබත් කාපු තැටිය. ඉතින් මේ කාරගෙන ඔය මොනමහරි පුඩී දෙයක් දුන්නාම ඇති පුතේ. එතකොට බෝසත් වෙලින්දත් ඒ තැටිය අතට ගත්තා. ඉන්දිකටු තුඩකින් ඉරක් ඇඳලා බැලුවා. දෑස් උඩ ගියා.
අතක් නලලේ තබාගත්තා. අපේ අපෝ ආච්චී මේක රන් තෙටියක් නොවයි මේක රන් කවුණු ලක්ෂයක් විතර වටිනවා. මේකට සරිලන්න වස්තුූ අපි ළඟ කොයින්ද? හැබෑට පුතේ ඕක ඉච්චර වටිනවයි. හනීකට මීට කලින් ආපු වෙලින්දා ඔය තැටිය අතට අරගෙන මටත් රවල කිලීටත් රවල අඩමස්සක්වත් වටින්නේ නෑ කියලා බිනාතයරලා ගියා නොවයි. මය පුති නුබේ පිනට වෙන්න ඇති මේක රත්තරන් වුණේ. අනේ පුති නුබ ඔය තැටිය ගනි අපේ මේ කිලීට වලල්ලක් දීපං පුති. ආච්චියේ මාළඟ මුදලින් කහවනු 500ක් තියෙනවා. මේ වලලු මාලවල වටිනාකමත් කහවනු 500යි. මේ ඔක්කොම මං දෙන්නම්. මට මේ තරාදියයි මේ වලලු දාන පිට්ටියයි කහවනු 8කුයි දෙනවද ආච්චියේ? ගණින් පුතේ ගණින්. නුඹට බොහෝම පිං පුතේ. අපි මහා රැවටිලිකාරයෙකුට හසු නොවී බේරුණේ නුඹ නිසා පුතේ. ඉතින් බෝසත් වෙලින්දා ඒ ටික අරගෙන ගන්තෙරට ගියා. තොටියාට කහවනු 8 දුන්නා. ඔරුවේ නැගලා පිටත් වුණා. එතකොට සේරී කියන වෙලින්දා ආපහු අර පරණ සිටු ගෙදරට ආවා. කෝ මේ ගෙදර හිටපු අර කිලි? කෝ අර ආච්චි? එතකොට ආච්චි එළියට ආවා. කිලි තාච්චිගේ අතේ එල්ලිලා හිටියා. ඇයි? මොකද? අර තැටි කබල ගිනිල්ලා මං මොකවත් දීලා යන්ටයි ආවේ. මේ කිලි පව් නොවේ. ඈ බුලා විලින්දා. හා දැන්ද මේ කිලි පව්වුනි. රන් කහවනු ලක්ෂයක් වටිනා රන් තැටිය අඩමස්සක්වත් වටින්නේ නෑ කියලා වීසි කරලා ගියා. නුඹ වගේ නුවයි මනුස්සකම් තියෙන විලින්දික්කාවා. අනේ ඊ දරුවා සල්ලි බඩුයි ඔක්කොම අපට දුන්නා. රන් තැටි අරන් ගියා. එතකොට සීරී විලින්දා ඉනේ රුවාගෙන හිටිය බඩු පිට්ටිය බිම වැටුණා. තමන්වත් බිම ඉඳුණා. දන ගැස්සුණා. ඇස් නිලංකාර වෙලා ගියා. ටික වෙලාවකින් ආයෙ සිහි උපන්නා. හා ආයෙත් කියාපිය මොකාදයේ මගේ රන් තැටි අරන් ගියේ. හයියෝ තොපි ඒක කාටයි දුන්නේ? ඒ මනුස්සයා හොඳ විලින්දික්. නුඹ ගිහින් ඒ විලින්දාගෙන් විලඳාම ඉගෙන ගනි. හරි හරි කෝයික කොහෙද ගියේ? හයියෝ මගේ රන් තැටි අරන් ඒක කොහෙද ගියේ කියාපිය. එතකොට මිනිබිරි ඈතට අත දික් කළා. අනේ හොඳ මාමා ආන්න උරුවී නැගිලා යනවා. සීරී වෙලින්දට උන් හිටි තැන් අමතක වුණා. පපුුවට අත්ගසා ගත්තා. තරාදී තැටි දෙක ගලූල වීසි කළා. තරාදි දණ්ඩ මුගුරක් වගේ අතින් මිටිමුලෝ ගත්තා. දත්කූරු කෑවා. ඇස් ලොකු කරගත්තා. කලබලින් නැගිට්ටා. පාවහන් දෙක වීසි කළා. තමන් ළඟ තිබ්බ හැම ආවෙනෑ දිගටම එතර ගියා. ඔහුගේ අතට කහවනු 8ක් ලැබිලා තියෙන්නේ. ලොකු ගණනක් දීපු කෙනාගේ බසට අවනත වෙන්න වෙනවානේ. ඔරුව ඈතට යනවා. සේරි වෙලෙන්දා ගංතෙර දනගසාගෙන අර තරාදි දණ්ඩ අත්හැරියා. දෑතේ ඇඟිලි විහිදුවල වැල්ලට අත් දෙක එබුවා. කිටිකිටියේ වැලි ගොඩක් මිටිමොලවා ගත්තා. අත් දෙක එසෙව්වා. දත්කූරු සපමින් ඈත බලා ඉන්නවා. ඇස් රතු වෙලා බිහිසුණු පෙනුමක් ඇවිත්. කඳුළු වැගිරෙනවා. තමන්ගේ දෑස් ඉදිරියේ පෙනෙන්නේ අර වෙලින්දා ගඟින් එතරවීම පිණිස ටිකින් ටික එතරට ලංවීමයි. දිගට එක හුස්මට බලා සිටිද්දී මොහුගේ පපුුව හිරවුණ. මහා කැස්සක්කාවා කටින් ලේ වමනයාවා. එතනම මැරී වැටුණ. බෝසත් වෙලින්දා කෙරෙහි මහා වෛරයක් ඇතිකරගෙන මැරී වැටුණ.